හායි යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. මේ තියෙන්නේ මම ගොතපු සපත්තු දෙකකුයි තොප්පියකුයි. බලන්න මේ ඌල් වලින් ගොතපු නිර්මාණයක්. ඉතින් ඔයාලට පුළුවන්. මේකට අපිට ඕන කරන්නේ ඌල් බෝලෙකුයි ඌල් කට්ටකුයි. මම දැන් ඔයාලට උගන්වන්න යන්නේ මේකේ ඌල් ඉගෙන ගැනීමේ සරලම ක්‍රමය. ඒ කියන්නේ අපි මුලින්ම ඉගෙන ගන්න ඕන දේ. දම්වැල් මැස්ම මං ඔයාලට කියලා දෙන්නම් මගේ විදියට සරලම ක්‍රමය. මම ගොතන විදිය. අපි මේ නූල අරගෙන තුන්වෙනි ඇඟිල්ලෙන් තදට අල්ලගෙන මහපට ඇඟිල්ලෙන් තුන්වෙනි ඇඟිල්ල තදට අල්ලගෙන මේ විදියට සුළඟිල්ලෙන් කරකව ගන්න ඕනේ. මේක මගේ විදිය. එක එක අය එක එක විදියට ගොතන්න අතේ රඳව ගන්න ඔයාලා මගේ විදියට කරලා බලන්න. මේ මගේ විදිය. මෙහෙම අල්ලගෙන මේ තියෙන්නේ අපේ ඌල් කට්ටේ උල තමයි අපිට වැදගත් වෙන්නේ. මෙහෙම රවුමක් කරගෙන ඒක මැදින් දානවා. ඔයාලට පේනවද මං ආයි කියා දෙන්න. සුළඟිල්ලේ මෙහෙම වටයක් කරකවගෙන තුන්වෙනි ඇඟිල්ලෙන් මහපට ඇඟිල්ලෙන් තදට අල්ලගෙන ඒක අපි ගැටයක් ගහ ගන්න ඕන නිසා රවුම් කරනවා. පේනව නේද? මේ විදිහට රවුමක් හදාගෙන ඔයාලත් මේ විදිහට කරන්න. එතකොට ලේසි වෙයි කියලා මං හිතනවා. අපිට මේ තුඩ තමයි වැදගත් වෙන්නේ. තුඩෙන් තමයි අපි නූල ඇදලා ගන්න ඕනි. අපි ඒක මැදින් දාලා නූලේ යටින් දාලා කරකවල තමයි ඇදලා ගන්න ඕනි. එහෙම අරගෙන ඔන්න අපි ගැටයක් දාගත්තා. ඒ ගැටේ මුලින් අල්ල ගන්නවා. ඊට පස්සේ ආයි ඒ විදිහටම යටින් දාලා ඇදලා ගන්න ඕනි. ඌල් කට්ට නූල යටින් දැම්මා ඇදලා ගත්තා. අර රවුම ඇතුලෙන් තමයි ඇදලා ගන්න ඕනි. පේනවද? ඌල් කට්ට යටින් දැම්මා ඇදලා ගත්තා. පේනව නේද? ඌල් කට්ට යටින් දැම්මා අර උලෙන් අර ලොකුවට තියෙන රවුමෙන් තමයි අපි ඇදලා ගන්න ඕනි. පේනව නේද? හරිම සරලයි, හරිම ලේසියි. ඔයාලට හරියට මේ විදියට කරොත් පොඩි වෙලාවකින් මේ දම්වැල් මැස්ම මහගන්න ඉගෙන ගන්න පුළුවන්. හරිම ලේසියි. ඉතින් ඔයාලත් try කරලා බලන්න. දන්නේ නැති ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. ඌල් මහන්න ඉගෙන ගන්න ඉන්න අයට, ඌල් මහන්න ආස අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. ඔයාලට ඉතින් වැදගත් වෙනවා නම් මේ වීඩියෝ එක මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා මට උදව්වක් කරන්න. එතකොට මම දාන වීඩියෝ එසැනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පේනව නේද? ලස්සනට තියෙනවා දම්වැල් මැස්ම. මේක තමයි දම්වැල් මැස්ම. මේක තමයි ඌල් මහන්න ඉගෙන ගන්න ඉන්න ඔයාලගේ මුල්ම පියවර. ඉතින් පේනව නේද? මම දම්වැල් මැස්ම මහගත්තු හැටි. ඔයාලටත් ලේසියෙන්ම මහගන්න පුළුවන්.